සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමානි මහරජ අලබ්බනීයානි ඨානානි සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේන චිවා ලෝකස්මින් තී. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ලක්වැසි ලුවැසි පරම පූජනීය ගරුතර මහා සංඝරත්නයන් නමස්කාර පූර්වක අවසර ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික පින්වත්නි, කොළඹ හත බුලස්පටු මඟ ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ උඳුවප්පුර පසළොස්වක පොහෝ දින පටිගත කොට විකාශනය කරනු ලබන විශේෂ ධර්ම දේශනාවටයි ඔබ හැම දෙනාම එකතුව සිටින්නේ. පින්වත්නි, ඔබ අප හැම දෙනාම නොඑක් විදිහේ ස්වාභාවික විපත්, එවැගේම නොඑක් විදිහේ උවදුරු වලට මූණ දීලා විටින් විට ලාභ අලාභ අයස යස නිന്ദා ප්‍රශංසා සැප දුක මේ අටලෝ දහම නිරන්තරයෙන්ම ජීවිතය තුළ ක්‍රියාත්මක වෙලා ඊ타ත්ම අපහසු කාල සීමාවක තමයි මේ 2025 මේ දෙසැම්බර් මාසයේ ගත කරන්නේ. පෙර නොවුවිරු විදිහට මේ දිවයින පුරාවටම ඒ කුණාටු ගම් වතුර ආදී කොට ඇති ස්වභාවික විපතකට ලක්වැසි ලෝවැසි පින්නතුන් විශේෂයෙන් ආසියා කරේ පින්නත් හැමදෙනාම මූණ දීලා තියෙන වෙලාව. ධර්මයට අනුකූල ඔබ අප හැමදෙනාම සෙනෙහසේ හස්තය දිගු කරමින් අන්‍යෝන්‍ය සහෝදරත්වයෙන් යුතුව හැමදෙනාටම සිත සලසන්නට අපි කටයුතු කරන වෙලාව. ඔබ අප්‍රමාණ කැපකිරීම සිද්ධ කරනවා. ඒ පරදුක්කේ සති සාධූනං හදයන් කම්පනං කරෝතීති කරුණා කියන නිර්වචනයට අනුකූලව අන් අයගේ දුක දැකලා හදවත කම්පා වෙන මානව දයාවක් අපිට තියෙනවා නම් අන්න පින්වත්නි, අපේ සැනසීම ඒත් එක්කම තියෙනවා. ඒ මානව දයාවත් එක්ක තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ හොඳ සමාජ සම්බන්ධතා ගොඩනගන්න. ආත්මාර්ථයේ පවතිනවා නම් ඒ ආත්මාර්ථය තුල අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ සැනසීම උදා කරගන්න. මම මාගේ මා සඳහායි මටම පමණයි කියන හැඟීමෙන් යුක්තව යම් කෙනෙක් කටයුතු කරනවාද ඒ පුද්ගලයා නිරන්තරයෙන්ම දුකටපත් වෙනවා. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කරුණාව මෛත්‍රිය මුල් කොටගෙන මුදිතාව උපේක්ෂාව මුල් කොටගෙන තමන්ගේ චරිතය හැඩගස්ව ගන්න කියලා. මේ සතර බ්‍රහ්ම විහාර කියන මේ ශක්තිමත් කුළුණු හතර තුල ජීවිතේ ගෙවනවා නම් නියත වශයෙන්ම සැනසීම ලැබෙනවා. නියත වශයෙන්ම ලබා උපන් ජීවිතයේ දිව්‍ය මානසික ආදී සම්පත් ලබන්නට ඒක හේතුවක් වෙනවා. එනිසා ඒ ගුණ ධර්ම වඩා ගන්නට සුදුසුම අවස්ථාව තමයි ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව. ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවේ නිරන්තරයෙන්ම ධර්ම මානසිකාරයෙන් යුක්තවයි අපි කටයුතු කරන්නේ. ධර්ම මානසිකාරයෙන් යුක්තව කටයුතු කරන මොහොතේ චින්තාමය ප්‍රඥාව වඩා ගන්නට අපට පුළුවන්කම ලැබෙනවා. මේ දේශනා කරන දහම් කරුණු ඔස්සේ සිතුවිලි මෙහෙවන්නට අපට පුළුවන්කම ලැබෙනවා. අපි මේ මෙහෙවන වඩන සිතුවිලි හැම දිනාගේම ආදරේ කරුණාව දිනා ගන්න විදිහේ මෛත්‍රිය පතුරවන විදිහේ ඊටාම යහපත් සිතුවිලි
අපි පතුරවන්න. ඒ පතුරවන ඒ යහපත් කිරණ තමාටත් පරිසරයටත් විශ්වයටත් සාන්තිය පිණිසම හේතු වෙනවා පින්වත්නි. අපි අද මේ දේශනාවේදී දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ දුක දුරු කරන මාර්ගය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශෝකය දුක දුරු කරන මඟ අපිට දේශනාවන් තුළින් පැහැදිලි කළා. දුක ශෝකය දුරු කරන්නට ක්‍රමයක් ශෝක සල්හරණ නමින් සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ පංචක නිපාතේ මුණ්ඩරාජ වර්ගයේ සඳහන් වෙන සුවිශේෂී දේශනාවක් ඔබ සමග බෙදා ගන්නටයි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ. මේට පළමුව අපිට හිතන්නට යමක් තියෙනවා. අපිට හිතන්නට ඕන කරන්නේ අපේ හිත පිළිබඳව. යම් කෙනෙක්ද අපේ හිත පිළිබඳව හිතන්නේ ප්‍රතිවේක්ෂා කරන්නේ. ඒ ප්‍රතිවේක්ෂා කරන හිතන පුද්ගලයා නිරන්තරයෙන්ම තමාගේ සිත සමාධිගත කරගන්නවා. තමාගේ සිත පිරිසුදු කරගන්නවා. තමාගේ සිත වඩා ගන්නවා. කුසල් සිත වඩා ගන්නවා. පින්වත්නි මේ සිත අපේක්ෂා කරන්නේ කුමක්ද? පුංචි දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ අම්මගෙන් තාත්තගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඒ පුංචි දරුවා අම්මගේ උකුලේ ඉඳගෙන ඒ අම්මගේ සෙනෙහස, ඒ මවගේ රස්නය, ආදරය, රැකවරණය, ප්‍රශංසාව, ඒ මෘදු ස්පර්ශය මේ හැමදේම බලාපොරොත්තු වෙනවනේ. අපිට පුංචි කාලයක් තිබුණා. ඒ තිබුණු පුංචි කාලය තුලදී අම්මා තාත්තා ඒ ආදරේ, සෙනෙහස, මෛත්‍රිය, කරුණාව අපට කොයි තරම් ලබා දුන්නාද? නිර්ලෝභීව ලබා දුන්නානේ පින්වත්නි. ලෝභ නැතුව ඒ ආදරේ, කරුණාව, මෛත්‍රිය ලබා දුන්නානේ. අපි ලොකු වෙන්නට සමාජයේ අපිට උගන්වන දැනුම අපි එකතු කරගන්නට නිරන්තරයෙන්ම අපේ ඒ තිබුණ ප්‍රභාෂර වූ සිත, පුණ්‍යවන්ත සිත කිලිටි වෙනවනේ. ඒ ප්‍රභාස්වර සිතක් ඇතිවනේ මේ ලෝකයට අපි උප්පත්තිය ලබන්නේ. ලෝභ ආදී අකුසල මූල ධර්මයන් අනුසේ වශයෙන් තිබුණත් ඊටාම හොඳ සිතක් තමයි උප්පත්තියේදී දරුවෙකු ලබන්නේ. ආගන්තුකේහි උපක්ඛලිට්ඨේහි උපක්ඛලිට්ඨං. මොහොතින් මොහොත අපි විසින් අපේ හිතට දාගන්න නොඑක් විදිහේ දැනුම තුලින් ගොඩනැගෙන ආකල්ප නිසා නිරන්තරයෙන්ම පින්වත්නි අපි වැරදි මාර්ගයකටනේ අපේ හිත මෙහෙවන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සීල සමාධි ප්‍රඥා මාර්ගයේ ගමන් කරන්නට ඒ අප්‍රමාදී සිත පහල කර ගන්නවා නම් ඒ තුලින්මයි අපට සැනසීම ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ සිත මෙහෙවන්නට ඕනේ ඒ සීල සමාධි ප්‍රඥා මාර්ගයේ කරාමයි. එයින් බැහැරව මේ සිත මෙහෙවනවා නම් පින්වත්නි අපි දුක ලබන මාර්ගයක් කරයි ගමන් කරවන්නේ මේ සිත. ඉතින් මේ පුංචි දරුවා ලොකු වෙනවා, තරුණ වියටපත් වෙනවා. ඒ තරුණ වියටපත් වෙන තරුණයා මොනවද අපේක්ෂා කරන්නේ? තරුණ වියටපත් වුනහම අපි අධ්‍යාපනය ලබනවා, උසස් අධ්‍යාපන ලබනවා, රැකියාවක් අපේක්ෂා කරනවා, රැකියාවක් ලබනවා. ගියක් දොරක් හදාගන්න එක සිහිනය, වාහන සිහිනය, මේ සියලු තාරුණ්‍ය සිහින අපි ළඟා කරගන්නවා. මේ සියලු සිහින ළඟා කරගෙන ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද? ඔබේ හිත අපේක්ෂා කරන්නේ කුමක්ද? ආදරවන්තයෙක් බලාපොරොත්තු වෙනවා, ආදරවන්තියක් බලාපොරොත්තු වෙනවා. තරුණ වියේදී ධන ධාන්‍ය සම්පත් පුද්ගලයන් මේ සියලු දේ අප වටා එක්රැස් කොටගෙන ඔබේ හිත බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? තරුණ වියේදී ඔබේ හිත බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පරිදි අර පුංචි දරුවා බලාපොරොත්තු වුණ බලාපොරොත්තුවමයි පින්වත්නි. ආදරය, සෙනෙහස, කරුණාව, මෛත්‍රිය, මුදිතාව,
උපේක්ෂාව, පරිත්‍යාගය, බෙදා ගැනීම, බදා ගැනීම නෙවෙයි. අන්‍යෝන්‍ය සුහදත්වය, ප්‍රශංසාව, මේවා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ සියලු සම්පත් අපි ළඟට එකතු කරගෙන. මේ ආකාරයෙන් අද ලෝකය ගොඩාක් සම්පත් තමා සමීපයට අරගෙන මහා දානපතීන් බවට පත් වෙලා හැරිලා බලනකො සතුට. පින්නත් අපේ ජීවිතේ ගොඩාක් සිහින තියෙනවා. මොහොතින් මොහොත ඒ සිහින අපි සැබෑ කර ගන්නවා. ශිෂ්‍යත්වයේ පාස් වුණාම අම්මා තාත්තා දරුවෝ සතුටු වෙනවා. ආඩම්බරෙන් දරුවෝ ඒ ගැන කතා කරනවා. සාමාන්‍ය පෙළ පාස් වුණාම ඒ සාමාර්ථ දැක්කහම කොයිතරම් සතුටු වෙනවද? උසස් පෙළ ඉහළින් සමත් වෙලා විශ්වවිද්‍යාලයකට තේරුණාම කොයිතරම් සතුටු වෙනවද? උපාධිය අරගෙන රස්සාවක් ලැබුණු දවසට අපි කොයිතරම් සතුටු වෙනවද? විවාහයේ සිදු වුණ දවසට, ගෙයක් හදපු දවසට, දරුවෙක් ලැබපු දවසට අපි සතුටු වෙනවා. తాවකාලිකව මේ විදිහට සතුටටපත් වෙලා අවසානයේදී අපේ ජීවිතේ නොඑක් විදිහේ අරමුණු හිතේ තියාගෙන ගමනක් යනවා. එකින් එක මේ අරමුණු අපි සඵල කර ගන්නවා. අරමුණු ඉටු කර ගන්නවා. කොයි තරම් අපේ ජීවිතේ අරමුණු ප්‍රාර්ථනා ඉටු කරගත්තත් ඔබ අපේක්ෂා කරන සැනසීම ඔබට තියනවාද? මේ ඉන ජීවිතේ මේ මොහොතේ ඔබේ වයස අනුව හිතන්න මේ දක්වා ජීවිතේ ඔබ ලබාගත් දේ තුල ඔබ අපේක්ෂා කරන සැනසීම එලෙසින්ම ඔබට ලබන්නට පුළුවන්ද? එනිසා මේ තරුණ වියටපත් වෙන තාරුණ්‍ය තුල අපේක්ෂා කරන සැනසීම ගොඩාක් වෙලාවට නොලැබෙන්නේ ඒ අයගේ හිත අපේක්ෂා කරන ආදරය, සෙනෙහස, කරුණාව, මෛත්‍රිය නොමැති නිසා. ඔබ යන්න වැලිකඩ සිරගෙදරට, එවැගේම නුවර සිරගෙදරට, ඒ සිර මැදිලි තුර ඉන්න අයගෙන් විමසන්න. ගොඩාක් වෙලාවට ඒ අය දුකටපත් උනේ හිතට අවශ්‍ය විදිහට ඒ හිතේ සැනසීමට අවශ්‍ය ආදරේ, කරුණාව, මෛත්‍රිය, සෙනෙහස ලබා දුන්නේ නැති නිසා. හිතට විරුද්ධව කටයුතු කළ නිසා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මානය, පරිගැනීම, ආත්මාර්ථය ඒ අයගේ ජීවිතේ දියුණු කළ නිසායි ඒ අයට මේ විදිහේ දුකටපත් වෙන්න සිද්ධ වුණේ. බුද්ධ දේශනාව අපිට දේශනා කරන්නේ මේ සියලු දුක් දුරු කරන්න. මේ ජීවිතේ తాවකාලික දුක් වලට එහා ගිය ඉපදෙමින් මැරෙමින් ගමන් කරන සසර ගමනේ දුක් දුරු කරන්නටයි බුදුරජාණන් වහන්සේ ඔබට අපට මඟ පෙන්වුවේ. ඒ නිසා මේ පුංචි වියේ කුඩා දරුවාගේ ඉඳලා තරුණ වියටපත් වෙන දරුවත් මේ හිත අපේක්ෂා කරන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕන. හිත අපේක්ෂා කරන්නේ කුමක්ද කියලා තේරුම් අරගෙන හිතට විරුද්ධව කටයුතු නොකොට හිත ආස කරන පිළිවෙලට සිත පවත්වා ගන්න. ඒ තුලින් තමයි අපිට හිතෙන් වැඩ ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔබගේ හිතේ පාලනය ඔබේ අතට ගන්න. ඔබගේ හිතේ පාලනය ඔබේ අතට ගත්ත දවසට ඔබට පුළුවන්කම ලැබෙයි ඔබ අරමුණු කරන අරමුණු කරා මේ සිත මෙහෙවන්න. ඔබගේ සිතේ පාලනය ඔබට ඔබේ අතට ගන්නට නම් හිත ආස කරන විදිහට සිත පිහිටවන්න ඕන. උදෑසන අවදි වුණ මොහොතේ ඉඳලා රාත්‍රී නිින්දට යන තෙක් අපි හිතට අවශ්‍ය විදිහට සිතුවිලිද ලබා දෙන්නේ. උදෑසන අවදි වුණ මොහොතේ ඉඳලා අපි බලන රූප කොයිතරම්ද? අපි අහන ශබ්ද කොයිතරම්ද? අපි ආග්‍රහණය කරන සුවඳ ගඳ කොයිතරම්ද? විඳින රස කොයිතරම්ද? ඒ වගේම කයට ලබන ස්පර්ශ කොයිතරම්ද? මේ හැම දොරකින්ම දොරටුවකින්ම
බාහිරින් යමක් අපි ඇතුළට ගන්නවා. ඒ අපි ඒ බාහිරින් ගන්න ආගන්තුකයෝ හොඳට පරීක්ෂා කරලා බලලා ගන්න ඕන පින්වත්නි. නේද? ගේ ඇතුළට ගන්නකොට කැමරාව බලලා පරීක්ෂා කරලා මේ හැමදේම බලලානේ අපි ගේට්ටුවේ දොර අරින්නේ. නමුත් මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රයන් අපි විවෘත කරලා තියනවා ඕනෑම ඍණාත්මක සිතුවිල්ලක්, පාපකාරී සිතුවිල්ලක් මේ සිත තුල තැම්පත් කරගෙන ඒ සිත තුල ඒ තැම්පත් කරන ලද පාපකාරී සිතුවිලිම වඩනවනේ පින්වත්නි. දියුණු කරනවනේ සිත තුල. කෝ සැනසීම. ඔබට සැනසීම විඳින්න අවස්ථාව ලැබෙයිද ඒ තුල? මෙන්න මේකයි අපි කල්පනා කරන්නට ඕන කරන්නේ. මේ පින්කම් කරන්නේ, පුද පූජා සිද්ධ කරන්නේ, දාන ධර්මාදී කටයුතු සිද්ධ කරන්නේ, උත්සව කරන්නේ, පෙරහැර කරන්නේ. මේ හැම දෙයක් තුලම අපි අපේක්ෂා කරන්නේ මේ සිතට සුදුසු ආකාරයට මේ සිත නඩත්තු කරගන්නට පුහුණුවක් ලබා දෙන එකයි කරන්නේ. මේ පින්කම් කරන හැම මොහොතකම අපි ආදරේ, කරුණාව, මෛත්‍රිය බෙදා හදා ගැනීම පුහුණු කරනවා. ඒ පුහුණු කරනු ලබන ආධ්‍යාත්මික ගුණධර්ම තව වඩන්නට සිත පුහුණු වෙනවා. නිවැරදි මාර්ගයේ ඔස්සේ, ධර්ම මාර්ගයේ ඔස්සේ මේ සිත අරන් යන්නට. පින්වත්නි, අද ලංකාවේ තාරුණ්‍ය විශේෂයෙන් මංමුලා වූ පිරිසක් බවට පත් වෙලා ඉන්නේ. ඒ අයට මග නොග කියන්න කොයි තරම්නම් කල්යාණ මිත්‍රයන් වහන්සේලා මේ දිවයින තුල හිටියත් ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ සහාය ඒ දරුවන්ට ලැබෙන්නේ නැහැ. ඒ දරුවන් ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලාට ඇහුම්කන් දෙන්නේ නැහැ. කල්යාණ සම්පවංකෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට කල්යාණ මිත්‍රෙක් හිටියට පමණක් මදි. හොඳට මතක තියාගන්න. ඒ ඉන්න කල්යාණ මිත්‍රයන්ගේ සහාය අපිට තියෙන්න ඕන. කල්යාණ සහායෝ. කල්යාණ මිත්‍රයාගේ සහාය තිබුණාට පමණක් ප්‍රමාණවත් නැහැ. කල්යාණ සම්පවංකෝ. ඒ කල්යාණ මිත්‍රයාට නැමුණු සිතින් යුක්තව අපි කටයුතු කරන්න ඕන. කියන දේ අහන්න ඕන. එහෙම නැත්නම් කොච්චර කල්යාණ මිත්‍රෝ හිටියත් මේ අධියර තුනෙන් සම්පූර්ණ වෙන්න ඕන කල්යාණ මිත්‍රත්වය. එතකොට තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ ඒ කල්යාණ මිත්‍රයාගේ සැබෑ ප්‍රයෝජනය අපිට ලබා ගන්න. අපිට අම්මා කෙනෙක් හිටියට ප්‍රමාණවත් නැහැ. අම්මගේ අව්‍යාජ ආදරය, සැබෑ ආදරය ලබන දරුවෙක් වෙන්න ඕන අපි. ඒ සැබෑ ආදරය ලබන්නට අපි අම්මා තාත්තා කියන දේ අහන දරුවෙක් වෙන්න ඕන. එතකොට තමයි ඒ දෙමව්පියන්ගේ සැබෑ කරුණාව දරුවන්ට සමීප වෙන්නේ, ළඟා වෙන්නේ. ඒ වගේ තමයි කොයි තරම් අපි බණ කිව්වත් විද්‍යුත් මාධ්‍ය තුල, මුද්‍රිත මාධ්‍ය තුල කොයි තරම් බණ කිව්වත් ඒ අය මේ දහම් කරුණු ප්‍රතිපත්තියට යොදවන්නේ නැත්නම් කොහොමද සැනසීම විඳින්නේ? කොහොමද ඒ අය නිමීමටපත් වෙන්නේ? පින්වත්නි, මේ තරුණ වියේපත් වුණ තාරුණ්‍යයේ පසු වෙන තරුණ පිරිස මොහොතින් මොහොත වයසට යනවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. අනිත්‍ය කියන්නේ ඒකයි. ඒ වෙනස් වීමට අපි භාජනය වෙනවා. නිරන්තරයෙන් වෙනස් වෙනවා. ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සිටිය පිරිස නෙවෙයි මේ මොහොතේ දැන් ඉන්නේ. ගොඩක් අපි වෙනස් වෙලා. මේ වෙනස් වීම අපිට පේන්නේ නැහැ. දැන් 2025 වර්ෂයේ ගෙවිලා අපි 2026 මෙතනින් එහාට අපේ දිනපොතේ ලියන්නේ. මෙහෙම දවසින් දවස මොහොතින් මොහොත අපි ළඟා වෙන්නේ මරණයට. දැන් වයසට ගිය අම්මා තාත්තා මොනවද බලාපොරොත්තු වෙන්නේ? වයසට ගියාට පස්සේ මේ හිත මොනවද බලාපොරොත්තු වෙන්නේ? හොඳට මතක තියාගන්න. වයසට ගියාට පස්සේ මේ හිත ඉල්ලන්නේ ආදරය, සෙනෙහස, කරුණාව,
මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව, බෙදා හදා ගැනීම, ප්‍රශංසාව, නින්දාව නොව මේ සියලු ආකාරයෙන් සුවය සහනය තමයි අපේක්ෂා කරන්නේ. ඔබ අහලා තියෙනවා ඊටාම ප්‍රසිද්ධ හැමෝම දන්න කවියක්. බඩගිනි වෙලා මාගිය කල පුතුගේ ගෙට මැනලා වී දෙකක් දුන්නයි මල්ලකට ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට. අම්මා තාත්තා දරුවන්ට මැනලා නෙවෙයි ආදරය දෙන්නේ. අප්‍රමාණ කැපකිරීමක් කරනවා. කරණීය මෙත්ත සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මෛත්‍රිය අගේ දේශනා කරන්නට අරන් තියෙන උපමාව බලන්න. මාතා යතානියම් පුත්තං ආයුසායේක පුත්ත මනුරක්කේ. අම්මට හම්බ වුණ පළවෙනි දරුවා තමන්ගේ දිවි පරදුවට තියලා ආයුෂයෙන් ආරක්ෂා කරනවා වගේ සියලු දෙනාට මෛත්‍රී කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ එතන. මාතා යතානියම් පුත්තං. ඒ තරම් ආදරයක්, මහා ශක්තියක් ඒ අම්මට තියෙනවා. ඒ අම්මට දාව උපදින පළවෙනි දරුවා පිළිබඳ අප්‍රමාණ සෙනෙහසක් ඇති වෙනවා. මේ විශ්වයේ ඒ අම්මගේ හිතේ හයිය මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ දරුවාට විපතක් වුණොත් මහා ඔසවන්න බැරි රේල් පීල්ලක් වුණත් උස්සන්න පුළුවන් හයියක් මේ හිතට එනවා. බලන්න හිතේ හයිය. පනින්න බැරි දුරක් පනි. දැක්කනේ අම්මා කෙනෙක් දරුවා වෙනුවෙන් ලිඳට පැන්නා. තාම ගැඹුරු ලිඳකට පැන්නා. වෙන දේ ඕනේ සත්තු බලන්න, පූසෝ, බල්ලෝ. මේ ගම් වතුරේ පැටියා හපාගෙන එල්ලගෙන ඊටාම කෘෂ වූ ශරීරයෙන් කණ්ඩත් නැතුව බොණ්ඩත් නැතුව පීනගෙන එන හැටි. ඒ මෞසෙනිහස. ඒව මැනලා දෙන්නේ නැහැ, කිරලා දෙන්නේ නැහැ. අපි දවසින් දවස ලොකු වෙනකොට මේ සංකර සමාජයේ නොඑක් විදිහේ කවලම් ගති පැවතුම් වලින් යුත් සමාජ වටපිටාවකට අපි නිරාවරණය වුණාම අපි අපේ කියලා ලෝකයක් හදා ගන්නවා. අර මුල අමතක කරනවා. කළගුණ අමතක කරනවා. ಗುಣ මකනවා. මක්ඛී හෝති. පලාසි නොඑක් විදිහේ කෙලෙස් ධර්ම අපේ හිතේ වඩනවා. ඉතින් අර අම්මා හොඳට උගන්නපු හොඳ පෝෂතෙක් වෙලා වෙන්නට ආශිර්වාද කරලා කටයුතු කරපු තමන්ගේ පුතා බලන්න තමයි මන්දිරේ ළඟට ගියේ. අම්මා කියලා කතා කරයි ඒ ආදරයේ සෙනෙහස ලබා දෙයි කියලා. මොකද මේ පුතා කළේ? ඒ අද කාලේ හරියට චෙක් එකක් යවනවා වගේ, මනි ඕඩරයක් යවනවා වගේ, මාසෙට කීයක් හරි අම්මට යවනවා වගේ, එහෙම දුරකථනයෙන් කතා කරලා හායි කොහොමද කියලා නිකන් අහනවා වගේ දෙයක් තමයි කළේ. ඒ කාලේ හාල් තමයි දෙන්නේ. මුදල් ගනුදෙනුත් අඩුයි. ඒ බාණ්ඩ හුමාරු කාලේ. ඉතින් ඒ අම්මා අපේක්ෂා කරේ අම්මා කියලා කතා කරලා ඔළුව අත ගාලා ආදරෙන් පිළි අරගයි කියලා. ඒ ආදරේ සොයාගෙනයි ගියේ. එනිසා පින්වත්නි, උපතේ සිට මරණය දක්වාම මේ සිත සොයාගෙන යන්නේ ඒ කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව. මේ බ්‍රහ්ම විහාර සිත තුල ක්‍රියාත්මක වෙන තරමට පින්වත්නි සිතින් අපිට වැඩ ගන්නට පුළුවන්කම ලැබෙනවා.
ඒ නිසා මේ කාරණේ හොඳට මතක තියාගෙන හැම මොහොතකම ජීවිතේ කටයුතු කරන්න කවදාකවත් වරදින්නේ නැහැ. මේක තමයි ධර්මානුකූලව ජීවත් වෙනවා කියලා කියන්නේ. මේ විදිහට කටයුතු කළොතින් අපිට මරණින් මතු බ්‍රහ්ම ලෝකවල පවා උප්පත්ති ලබන්න වාස්‍ය වාසනාව උදා වෙනවා. මෙතනින් එහාට ධර්මයක් නැහැ. අපි නිතරම ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. අපි යමක් කරනවා නම් ඒ කරන කාර්ය තමන්ගේ යහපතට හේතු වෙනවද කියලා. අර රාහුල පොඩි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ගිහි කල ආදර එකම පුතා රාහුල කියලා ආදරෙන් කරුණාවෙන් කතා කරලා ළඟට ගෙන්නගෙන හිස පිරිමැදලා මොකද්ද කියන්නේ රාහුල පොඩි හාමුදුරන්ට කණ්ණාඩියක් පෙන්නනවා. කණ්ණාඩියක් පෙන්නලා රාහුල පොඩි හාමුදුරන්ගෙන් අහන ප්‍රශ්නයක්. හොඳට මතක තියාගන්න මේ ප්‍රශ්නය ඔබත් නිතරම අහන්න. කණ්ණාඩිය මොකටද භාවිත කරන්නේ? කණ්ණාඩිය භාවිත කරන්නේ මොකටද කියලා අහනකොට රාහුල පොඩි හාමුදුරුවෝ කිව්ව වචනේ තමයි කණ්ණාඩිය භාවිත කරන්නේ සිහි කැඳවන්න. අර ප්‍රත්‍යවේක්ෂාව කියන වචනය ගොඩක් අය දන්නේ නැති නිසා මම කිව්වේ සිහි කැඳවන්න. අවසිහියෙන් යුක්තව ගෙයින් එළියට ගියොත් මොකද වෙන්නේ? හරියට කොණ්ඩේ පීරලාද? ඇස්වල කබ තියනවාද? නහය තියනවාද? මේ නව දොරකින් කුණු කය ගලන ශරීරයක්. මේ සියලු දේ හොඳට තියනවාද? ඇඳුම බොත්තම දාලාද? බාහිර ස්වરૂපේ හොඳයිද? කියලා මේ සිහිය අවදි කරගන්න තමයි කණ්ණාඩිය අපි භාවිත කරන්නේ. ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ ප්‍රත්‍යවේක්ෂාව නිතරම අනුදැනව දාලා තියෙනවා. දානේ වළඳද්දී ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන දානේ වළඳන්න ඉස්සර. මේ දානේ වළඳන්නේ කුමක් සඳහාද? මේ භික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි. ඒ ආර්ය මාර්ගයේ ගමන් කරන ඔබටත් මේක අවශ්‍යයි. පටිසංකා යෝනිසෝ පිණ්ඩ පාතං පටිසේවාමි. නේව දවායන මදායන මණ්ඩනායන විභූෂනාය යාව දේව ඉමස්ස කායස්ස තිතියා යාපනාය. මේ කය යැපෙන තරමට තමයි මේ ආහාර මම ගන්නෙ. මේ කය පුෂ්ටිමත් කරන්නට මස් ගොබ හදා ගන්නට නෙවෙයි මේ ආහාරය ගන්නේ. මේ කය නඩත්තු කරන්නයි අපි මේ ආහාරය ගන්නේ. රසය පිණිස ලොල් වෙලා නෙවෙයි මේ ආහාරය ගන්නේ. මේ ශරීරය පවත්වන්නයි මේ ආහාරය ගන්නේ. එහෙම හිතන්න. ඔබත් හිතන්න. රසයට ලොල් වෙලා නම් ඔබට සැනසීමක් ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් අපිට මොනවද වෙන්නේ? පුළුවන් කාලේ රස දෙක අනුභව කළා. බැරි කාලේ ඒ ගානට බෙහෙත් පෙති බොන්න වෙයි. ඒ නිසා කට පරිස්සම් කරගන්න, මේ ඉඳුරන් පරික්ෂම් කරගන්න, ආරක්ෂා කරගන්න. අපගේ මේ ඉඳුරන් පරිස්සම් කරගන්නට, ආරක්ෂා කරගන්නට නිරන්තරයෙන්ම ප්‍රතිවේක්ෂා කරන්න. ඒකයි මේ රාහුල පොඩි හාමුදුරනේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. රාහුලය යමක් සිතනවා නම් ඊතා හොඳින් ප්‍රතිවේක්ෂා කරන්න. අපි අපේ හිතට වෙන කාගේවත් වේදනාවක් දාගන්නේ නැහැ. අපේ ගේ ඇතුළට අපි නොදන්නා අයගේ දේවල් අරගෙන තියාගන්නේ නැහැ. ඒ වගේ අපේ හිතෙත් වෙන අයගේ දේවල් පැත්තකින් තියාගන්නේ නැහැ. සමහර අය ඉන්නවා තරහකාරයාට ලොකු ඉඩක් තමන්ගේ හිතේ දීලා අප්‍රමාණව එයාට තමන්ගේ සිතේ අවකාශය ලබා දීලා තමන් ජීවිත කාලෙම දුක් විඳිනවා. ඇයි අපි අනුන්ට අපේ හිතේ ඉඩ දෙන්නේ? තරහව, පලිගැනීම මේවා හිතේ තියාගෙන මට මෙහෙම කළා කොච්චි මං අවදි මං අජිනි මං අහසිමි
මේ විදිහට කටයුතු කළා මේ පිරිස ඉදිරියේ මෙහෙම කරන එක හරිද මං කොච්චර උදව් කළා තියනවාද මෙහෙම හිතා හිතේ වඩනවනේ මේ පුද්ගලයා පිළිබඳ විශාල සිතුවිලි ප්‍රමාණයක්. ඇයි අපිට බැරි අපි ගැන අපේ දියුණුව ගැන අපේ යහපත ගැන මේ විදිහේ සිතුවිලි වඩන්න. අද දවසේ මම මේ විදිහට ආරම්භ කරනවා මේ විදිහට කටයුතු කරනවා මගේ සාර්ථකත්වය සඳහා මම ගමන් කරනවා. මෙහෙම අපිට හිතන්නට බැරියයි. පින්වත්නි විදේශීය කාන්තාවක් YouTube නාලිකාවක් කරන විදේශීය කාන්තාවක් මම දැක්කා අන්‍ය ආගමික. ඒ කාන්තාව උදේ පාන්දර අවදි වෙනවලු. බුද්ධ ආගම ගැන කිසි දෙයක් එයා දන්නේ නැහැ. එයාගේ දවසේ පළවෙනිම කාර්යය තමයි තේ හරි වතුර වීදුරුවක් හරි අරගෙන අර භාවනා කරන ස්වරූපයෙන් වාඩි වෙනවා. නිදහස් තැනක. වාඩි වෙලා මුල ඉඳන් දවසේ වැඩ කටයුතු හිතනවා මං උදේම මේ ස්ථානයට යනවා නිරුපද්‍රිතව එතන මට කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්න ඕන. මම මේ විදේශ රටකට ඇවිල්ලා ඉන්නේ. අන් අයගෙන් වෙන උපද්‍රව නැති වෙන්න ඕන. මම බලාපොරොත්තු වෙන විදිහට මේ කටයුත්ත මේ ස්ථානේ මට කරගන්න ලැබෙනවා. ඉන්න අනතුරුව මම මෙතෙන්ට යනවා. බලන්න පින්නත්නි මෛත්‍රිය නෙමේ කරන්නේ. තමන්ගේ දියුණුවනේ ප්‍රාර්ථනා කරන්නේ. තමන්ගේ සැනසීමනේ ප්‍රාර්ථනා කරන්නේ. ඔන්න මෛත්‍රිය. මම සුවපත් වෙන්න ඕන. මම දුකින් මිදෙන්න ඕන. මට සැපය ලැබෙන්නට ඕන. මගේ සාර්ථකත්වය ලබන්නට ඕන. ඒවනේ හිතේ වඩන්න ඕනේ. බොරුවට ධර්මණ්ඩිය ගොතාගෙන මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කිව්වට වැඩක් නැහැ. මම නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි කියලා මෙහෙම ප්‍රාර්ථනා කරනවා වගේම නිදුක් වෙන්නට නිරෝගී වෙන්නට සුවපත් වෙන්නට අවශ්‍ය කරන මාර්ගය අපි සකස් කර ගන්න ඕන. එතකොට තමයි අපිට සුවපත් බව ලැබෙන්නේ. ඒකනේ මේ රටේ බොරු ඇදහිල්ලක් නේ කරන්නේ. රැවටීමක් නේ කරන්නේ. මායාවක් නේ කරන්නේ පින්වත්නි ධර්මය අනුව කටයුතු කරනවායි කියලා. තමන් රවට්ට ගන්න එක නේ කරන්නේ පින්වත්නි. ඇයි තමාට තමාවම රවට්ට ගන්නෙ? ඇයි ව්‍යාජ විදිහට හැසිරෙන්නේ? ඇයි නාටකයක් රඟපාන්නේ? ඒ රඟපාන නාටකය නවත්තන්න. දැන් ජීවිතේ යථාර්ථයට මුහුණ දෙන්න. ධර්මයේ දෙස ඔබගේ අවධානය යොමු කරලා මේ ධර්මයේ පුහුණු කරන්න. ප්‍රතිපත්ති මාර්ගය යොදවන්න. සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට අප මහා බෝසතාණන් වහන්සේ මේ සසරේ සොයාගෙන ගියේ මොකද්ද? දුක නැති කරන එක නේද? සැපේ ලබන මාර්ගය නේද? සැපේ ලබන මාර්ගය නේ ඔබත් සොයන්නේ. ඔබ සොයන ක්‍රමය වෙනස්. ඔබ සොයන විදිහ වෙනස්. ඔබ සොයන මාර්ගය වෙනත් මාර්ගයක්. බුදුන් දේශනා කරන මාර්ගය වෙනත් මාර්ගයක්. සර්වඥතා ඥාණයෙන් ඔබට අපට පැහැදිලි කරේ යන්න ඕන නිවැරදි මගයි. ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් යුක්තවයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නේ මෙන්න මේ මාර්ගය යන්න. සීල සමාධි ප්‍රඥා මාර්ගයක ගමන් කරන්න. ඉතින් පින්වත්නි අද දේශනා කරන්නට බලාපොරොත්තු වන ශෝකය නැති කරන්නට පූර්විකාවක් දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරන්නට යෙදුණා. මේ සූත්‍ර දේශනාව පිළිබඳ දීර්ඝ විස්තරයක් කරන්නට අද දවසේ අපිට ප්‍රමාණවත් කාලයක් ලැබිලා නැහැ. නමුත් අපි මේ සූත්‍රය ආරම්භ කරලා කෙටියෙන් හෝ මේ සූත්‍රයේ තුල අන්තර්ගත වන ධර්ම කරුණු පහ පිළිබඳ අවධානය යොමු කරලා අපේ මේ හිතේ ශෝකය දුක නැති කරන මාර්ගයට යන්නට ඒ සඳහා අධියරක් ඉස්සරහට තියන්නට මේ දේශනාව පිටිවහලක් කරගනිමු.
උපකාරයක් කරගන්න. ශෝකය සල්ලය කියලා කියන්නේ පින්වත්නි උල. ශෝකේ නැමැති උල. උලක් වැදුනහම ඒ උල තියනකම් වේදනයි. ගලවන්න හැදුවත් වේදනයි. හිතන්න පින්වත්නි කටුවක් කැණුනාට පස්සේ කොයිතරම් වේදනාවක්ද? පය තියන්න වේදනයි. ශෝකේ කියන්නේ ඒ වගේ එකක් කියලා කියනවා. දුක ශෝකේ කියන එක. මේ උල ගලවන ක්‍රමයක් තියෙනවා. ශෝකේ නැති කරන දුක නැති කරන ක්‍රමයක් තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය දේශනාව තුළ අපිට දේශනා කළේ මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේවා දුරු කරන ක්‍රමයනේ. මේවා දුරු කරලා සැනසීම ලබන මාර්ගයනේ දේශනා කළේ. පළවෙනිම කාරණය තමයි මේ දේශනාවට අනුකූලව ශෝකෙන් දුකෙන් කනගාටුවෙන් ඉන්න පුද්ගලයා නිතරම කල්පනා කරනවලු ජරා ධම්මෝ මා ජිරීති. හැමෝම වයසට යනවා නමුත් මං වයසට යන්නේ කියලා කල්පනා කරනවලු දුකෙන් ශෝකෙන් ඉන්න කෙනා. බලන්න පින්නත් කොයි තරම් දර්ශනයක් බුදුහාමුදුරුව අපට කියලා දෙනවද? ඇත්ත වසන් කරලා ජීවත් වෙන පිරිස නිතරම ජීවත් වෙන්නේ දුකින්. එනිසා බුදුහාමුදුරුව දේශනා කරපු ඒ ධර්මය පසු කාලීන මහා රහතන් වහන්සේ නමක් විසින් නාරද මහා රහතන් වහන්සේ නමක් විසින් මුණ්ඩරාජ කියන රජතුමාට තමයි මේ දේශනාව දේශනා කළේ. මුණ්ඩරාජ රජතුමාගේ සුරූපි භාර්යාවක් හිටියා. භද්‍රා කියලා. බොහොම ලස්සන කාන්තාවක්. පස්සේ හිතපු නැති විදිහට තරුණ වියේදී මේ කාන්තාව මරණයටපත් වුණා. රජතුමාට මේ වියෝව දරා ගන්න බෑ. කන්නෙත් නෑ, බොන්නෙත් නෑ, රාජ්‍ය විචාරන්නෙත් නෑ, නාන්නෙත් නෑ, පිරිසිදු වෙන්නෙත් නෑ, සිවඳ විලවුන් ගවන්නෙත් නෑ. කිසිම දෙයක් නෑ. දුකෙන් පසු වෙලා තමන්ගේ අමාත්‍යවරයාට කියන මගේ මේ භාර්යාව භද්‍රාව ස්වරූපිනිය මට නිතර දකින්න ඕන. ඒ නිසා තෙල් ගල්වපු යකඩ පෙට්ටියක බහලන්න මේ දේහය මට බලන්න ඕන උදේ හවස නිතරම බලන්න ඕන. මේ වියෝ මට දරා ගන්න බෑ. ප්‍රිය විප්පයෝගේ මට දරා ගන්න බෑ. ඒ වෙලාවේ අමාත්‍යවරයා ඒ අවශ්‍ය විදිහට ඒ භාර්යාවගේ දේහය තෙල්වල ගල්වලා අද වාගේ තිබුණේ නෑ. ඒ එම්බාම් කරන නමුත් ඒ තාක්ෂණය ඒ වගේ දේවල් තිබුණේ නෑ. නමුත් ඒ කාලේ තිබුණා ඒ වගේ ශරීරයක් තියාගන්න පුළුවන් ක්‍රමවේද ඒවට අනුව සකස් කරලා තියලා. තාම කෙටියෙන් කියන්නේ. පස්සේ මේ රජතුමා කාලයක්ම මේ වේදනාව අතහරින්නේ නැතුව හිතේ තියාගෙන හිටපු නිසා තමන්ගේ ළඟම ඉන්න අමාත්‍යවරයා කල්පනා කරා නාරද මහරහතන් වහන්සේ කුක්කුටාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන උන්වහන්සේ ළඟට රජතුමා එක්කන් යන්න ඕන කියලා. දැන් බලන්න අද කාලේ පින්වත්නි ප්‍රශ්නයක් වුණාම කරදරයක් වුණාම අපි පළවෙනියටම යන්නේ කොහාටද? කාවද හමු වෙන්නේ? ඔබේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් ළඟටද උපදෙස් පතාගෙන ඔබ ගමන් කරන්නේ? මේ ලංකාව තුල ධර්මදර විනයදර විසරද භික්ෂුන් වහන්සේලා අනුශාසකයන් වහන්සේලා ඉන්නවා හැම ගමකම. හිත හදන මධ්‍යස්ථාන විහාරස්ථාන තියෙනවා. ඒ වගේම උගත් බුද්ධිමත් පිරිසක් මේ ලංකාවේ ඉන්නවා. ඒ අය ළඟටද යන්නේ ඔබගේ සහනය අපේක්ෂාවෙන්. ඉතින් මේ පිළිබඳ අපි හිතන්නට ඕන. අපිට නිවැරදි උත්තරේ හම්බ වෙනවා නම් නිවැරදි මාර්ගයේ ගමන් කරනවා. අපිට නිරන්තරයෙන්ම අපේ හිත තුලිනුත් බාහිරිනුත් වැරදි උත්තරේ ලැබෙන නිසායි අපි නිතරම දුකටපත් වෙන්නේ. ඒ නිසා හරි උත්තරේ හොයාගන්න, හරි විදියට හිතන්න,
හරි තැනට යන්න. මේ විදිහට මේ රජතුමාත් මේ මහරහතන් වහන්සේ ළඟට ගියාට පස්සේ මහරහතන් වහන්සේ කියනවා රජතුමනි මේ ශෝක හුළු දුරු කරන්නට ක්‍රම පහක් තියෙනවා. පංචමානී මහරජ අලබ්බනීයානි ඨානානි සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේන චිවා ලෝකස්මින්. මේ ලෝකේ මට නොවේවා කියලා යම් කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් මෙන්න මේ කරුණු පහ ඒක කවදාකවත් ඉෂ්ට වෙන්නේ නැහැ. ශ්‍රමණේකුට, බ්‍රාහ්මණේකුට, දෙවියෙකුට කිසිම කෙනෙකුට මෙහෙම නොවෙන්න කියලා ඒ සියලු දෙනා ප්‍රාර්ථනා කළත් මේ ප්‍රාර්ථනාව නම් ඉටු වෙන්නේ නැහැ කියනවා. මොකද්ද පළවෙනි ප්‍රාර්ථනාව? ජරාවටපත් වෙන්න එපා. මම ජරාවටපත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒක එහෙම වෙයිද? මේ රජතුමාට මේ ශෝකය නැමැති උල ගලවන්න මගක් කියලා දෙන්න. ඒ නිසා නිතරම කල්පනා කරන්නට ඕන වයසක අය මේ සමාජයේ ඉන්නවා. කුඩා ළමයි මේ සමාජයේ ඉන්නවා. තරුණ පිරිස ඉන්නවා. මේ සමාජ මට්ටම් දිහා හොඳට නිරීක්ෂණ ඇසින් බලලා අපිට හිතන්න පුළුවන් නම් අපිත් මේ විදිහට පුංචි කාලයක් තිබුණා. තරුණ කාලයක් තියෙනවා. ඒ වගේම අපිත් වයසට යනවා. එහෙම කල්පනා කළොත් දවසින් දවස මේ දුර්වල වෙන ශරීරය හිස කෙස් සුදු වෙනකොට දත් හැලෙනකොට නොඑක් විදිහේ ලෙඩ රෝග වෙනකොට හන්දි වේදනා එන විට ඇස් පෙනීම දුර්වල වෙන විට මනසේ කාර්යක්ෂමතාවය නැති වෙන විට ස්නායු වල තියෙන ඒ ශක්තිය ප්‍රාණවත් බව නැති වෙනකොට ඒ වගේ මනස තුල තියෙන මේ ඉලෙක්ට්‍රෝනික ක්‍රියාවලිය හරියාකාරව ක්‍රියා කරන්නේ නැතුව පවතිනකොට නොඑක් විදිහේ දුර්වලතා ඇති වෙනකොට අපිට මේ ධර්මයේ මෙනෙහි කරගන්න පුළුවන් නම් පින්වත්නි මේ ජරාවටපත් වීමේ දි รา යාමේ ස්වභාවයේ බුදුහාමුදුරුව පෙන්වා දුන්න විදියට මේක තමයි ස්වභාවය. මේ ශරීරයේ ස්වභාවය මේකයි කියලා අපිට හිතන්නට පුළුවන් නම් කම්මං දල්ලං කිංති කරෝමි දානි. ඒක තියෙන්නේ මේ සූත්‍රයේ. හරි ප්‍රසිද්ධ පාඩයක්. කර්මයේ දැඩි වුණාම කුමක් කරන්නද කියලා අපිට හිතන්න පුළුවන් නම් කර්මානුරූපව මේ සිදුවෙන වෙනස්කම් මේ ශරීරයේ තියෙන වෙනස්කම් පිළිබඳ අපිට මෙනෙහි කරගන්න පුළුවන් නම් කොයි තරම් වටිනවද පින්නත්. නමුත් මේ විදිහට ධර්මානුකූලව හිතන්නේ නැතුව බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මා සම්බන්ධව මේ ශරීරය නම් වයසට යන්නේ නැහැ කියන විදිහටයි ජීවත් වෙන්නේ. ඒ අය දුකටපත් වෙනවා. ශෝකයටපත් වෙනවා. ශෝක පරිදේව හඬනවා, වැළපෙනවා. ඒ අය ඒ තත්ත්වයන්ටපත් වුණාට පස්සේ ඔහේ බලාගත් අතේ බලාගෙන ඉන්න උපායාසය. ඊළඟට දෙවෙනි කාරණේ තමයි ලෙඩ දුක් හැදෙන එක. ව්‍යාධි ධම්මං මා ව්‍යාධීති. මට නම් ලෙඩ හැදෙන්නේ ආරෝග්‍ය මදෙන් යුක්තව ඉන්න පිරිස මේ සමාජයේ ඉන්නවානේ. ලස්සනට තියෙන ශරීරය හැමදාම තියෙයි කියලා හිතාගෙන ඉන්නවා. නිරෝගීව තියෙන ශරීරය හැමදාම මේ විදිහට තියෙයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. යථාර්ථයේ වසං කරලා ඇත්ත වසං කරලා මායා ලෝකයක ජීවත් වෙන පිරිසට සැනසීම නම් ලැබෙන්නේ නැහැ පින්වත්නි. සතුට නම් ලැබෙන්නේ නැහැ. දැන් බලන්න කේමා බිසව ලස්සන කාන්තාව සංසාරේ පින් කරලා තියෙනවා. බෝමලු ඇමදලා මල් පූජා කරලා පින්කම් කරලා ලස්සන ශරීරයක් ඇතුව උපත් ලැබුණා. පන්සලටවත් කියන්නේ. බුදුහාමුදුරුව අනිත්‍ය ගැන බණ දේශනා කරනවා. මේ කයේ අස්තිර බව දේශනා කරනවා.
මම උතෙන් යන්නේ මොකද? මම ලස්සනයි, මම හැමෝම අගය කරනවා, මාව ප්‍රශංසා කරනවා. මාන්නයෙන් යුක්තව කාලය ගත කරා. පස්සේ බිම්බිසාර රජතුමා උපක්‍රමයක් යදුවා කොහොම හරි මේ මාන්නකාර විසව ධර්මයේ ශ්‍රවණය කරන්න එක්කන් යන්න ඕන කියලා. පළවෙනියටම කරේ පන්සලේ ලස්සන ගැන කිව්වා. ඒකයි මේ පන්සල ලස්සනට හදන්න ඕන කියන්නේ. ලස්සනට බල්බ් වැල් එල්ලන්න ඕන කියන්නේ. යම් කෙනෙකුට අන්‍ය ආගමිකයෙකුට මේ ස්ථාන ආකර්ෂණීය විදිහට පවත්වා ගන්න ඕන. අපි කවුරුත් කතා කරනවා ඇයි මේ golden colors? ඇයි මෙච්චර බල්බ් වැල් මෙච්චර වියදම්? පින්නති මේ හැම දෙයක්ම ධර්මයට සිත නැඹුරු කර හොඳ දෙයට සිත නැඹුරු කරගන්න. අද මේ ලෝකයේ තුල නරක දෙයට සිත නැඹුරු කරන්න කොයි තරම් වියදම් කරනවද? හොඳ දෙයට සිත නැඹුරු කරන්න අපි වියදම් කරන ප්‍රමාණය හොඳටම මදි. එනිසා මේ විහෙර විහාරස්ථාන, පූජනීය ස්ථාන මේ හැම දෙයක්ම ලස්සනට නවීන තාලෙට සියලු පහසුකම් ඇදුව පුංචි ළමයින්ට සතුටු වෙන්න, විනෝද වෙන්න, නිදහසේ බණක් අහන්න, සුව පහසුව ඉන්න සුදුසු විදියට මේ පන්සල් හදන්න ඕන. පන්සල් දුෂ්කර ක්‍රියා කරන මධ්‍යස්ථාන නෙවෙයි. පන්සල් තියෙන්න ඕන බොහෝම සුව පහසුව ඇවිල්ලා නිදහසේ මේ ධර්මය පිළිබඳ මෙනෙහි කරන්න මධ්‍යස්ථානයක් විදියටයි පන්සල් තියෙන්න ඕනේ. යම් දේශනාවක් දේශනා කරනවා නම්, යම් සාකච්ඡාවක් සාකච්ඡා කරනවා නම් පිබුදුණු මනසකින් යුක්තව ඒ ධර්ම කාරණය පිළිබඳ අවබෝධය ලබන්නයි විහාරස්ථාන තියෙන්නේ. එනිසා විශේෂ වශයෙන් ලෙඩක් දුකක් හැදුනහම ඒ ව්‍යසනයට මූණ දුන්නහම අපිට තේරෙනවා මේ ව්‍යසනයේ තියෙන බරපතලකම. ඒ වෙලාවට අපි මේ සිත පුහුණු කරලා තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ? අප්‍රමාණ දුකකට, ශෝකයකට, වැළපීමකට අපි මුණ දෙනවනේ පින්වත්නි. එනිසා මේ පෙර සූදානම නිරන්තරයෙන්ම තියෙන්න ඕන. මේ ශරීරයේ ස්වභාවය ඇත්ත නිරන්තරයෙන් වටහාගෙන කටයුතු කරන්න පුළුවන් ශක්තිය අපි හදා ගන්න ඕන. අපේ සැනසීම ලබා ගැනීමේ වගකීම අප සතුවමයි තියෙන්නේ. ඔබ සැපේද අපේක්ෂා කරන්නේ, සැපේ ලබා ගැනීමේ වගකීම ඔබ සතුවයි තියෙන්නේ. ඔබට සැනසීම ලබා දෙන්නේ ඔබේ මේ සිත තුලින්මයි. ඔබ සිත නිවැරදි ආකාරයෙන් මෙහෙවන්නට සකස් කරගත්තොත් ඒ තුල නිරන්තරයෙන්ම සැනසීම, සතුට විඳින්නට පුළුවන්කම ලැබෙයි. ලෙඩ දුක් හැදෙනකොට. ඒ වගේම මරණයට පත් වෙන විට මරණ ධම්මං මාමීති. යම් කෙනෙක් හිතනවා නම් මේ මරණය කියන එක මට වෙන්නේ නැහැ, අමරණීයයි කියලා හිතනවා නම් තමන්ගේ ජීවිතේ ඒ පුද්ගලයාට දුක ශෝකය ඇති වෙනවා. කනගාටු ඇති වෙනවා. අන්න ඒ නිසායි පින්වත්නි මේ දේශනා තුල ස්වාමින් වහන්සේ නිරන්තරයෙන්ම පැහැදිලි කරන්නේ මරණයේ තියෙන යථාර්ථය, ජීවිතයේ තියෙන යථාර්ථය. අපි හැමෝම කැමති නොමැරි ජීවත් වෙන්න. නමුත් මේ සිද්ධ වෙන සිදුවීම ඇත්ත වසන් කරලා අපිට ජීවිතයක් ගෙවන්න පුළුවන්ද? අපි මේ මරණයට සූදානම් වෙන්න ඕන. යම් කෙනෙක්ද මරණයට සූදානම් වෙන්නේ, ඒ මරණයට සූදානම් වෙන කෙනාගේ ජීවිතය මෙලවත් ජයග්‍රහණය කරනවා, සතුටුවන්ත වෙනවා. ඒ කෙනාගේ සසර ගමනත් සැපවන්ත වෙනවා. මරණයට සූදානම් වෙන කෙනා මේ ගෙවෙන නිමේෂයේ වටිනාකම, මේ තප්පරේ වටිනාකම හඳුන ගන්නවා. ඒ හැම මොහොතක්ම ජීවිතේ ස්වර්ණමය අවස්ථාවක් විදිහට සලකනවා. එහෙම සලකලා කටයුතු කරන පුද්ගලයා කවදාක්වත් පරිහානියට ගමන් කරන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි ෂය වීම, වැය වීම කියන එක. විනාශ වීම. ෂය වෙනවා, වැය වෙනවා කියන එක මේ හන්දිපත්‍රි දෙනවා නේද? වයසට යන විට ගොඩාක් උපාසකම්මලා කියන්නේ මොකද්ද?
මේ හන්දිපත්‍රි දෙනවා ස්වාමින් වහන්සේ නැමෙන්නවත් අපහසුයි වැය වෙලා ෂය වෙලා මේ ඉන්ද්‍රියන් අංග උපාංග මේ ශරීරයේ හැම ඇතුලේ තියෙන ඒවා හැමදාම එක විදිහටම එකම ශක්තියෙන් ක්‍රියා කරනවාද ඒවා දුර්වල වෙනවා ෂය වෙනවා වැය වෙනවා ඒ වගේම අපි ළඟ තියෙන ධනය ධාන්‍ය සම්පත් පාවිච්චි කරන භාණ්ඩ හැම දෙයක්ම මේ හැම දෙයකටම ආයු කාලයක් තියෙනවා ඒවා ෂය වෙනවා වැය වෙනවා හැමදාම අපේ ගිණුමේ තියෙන සල්ලි ටික ඒ විදිහටම තියනවාද ගන්න අඩු වෙනවා මේකට අපි මුණ දෙන්න ඕන පුංචි කාලේ අපි සෙල්ලම් බඩු අරගෙන බෝනික් අරගෙන ඒ බෝනිකාගේ අතප්පයක් කැඩුනහම ඒක බැටරියෙන් වැඩ කරන්නේ නැති වුනහම ඒ සෙල්ලම් බඩුව කැඩුනහම ඒ අවස්ථාවේදී අපි කොයිතරම් අඬනවද දැන් ඔබට හොඳට තේරෙනවා ඔබ ධර්මයේ දන්නවා ඒ නිසා අඬන එක නවත්තන්න ඇත්ත තේරුම් ගන්න ධර්මයේ තේරුම් ගන්න ධර්මයේ තේරුම් ගත්තාම අපි නිතරම මැද සිතින් යුක්තව මධ්‍යස්ථ සිතින් යුක්තව මේ ලෝකයේ සිදුවෙන සිදුවීම් දිහා බලන්න පෙළඹෙනවා දුකක් නැහැ මැදුම් පිළිවෙත ලෞකික වූ හෝ මැදුම් පිළිවෙතක අපිට හිතන්නට මේ හිත මෙහෙවන්නට පුළුවන්කම තියනවා නම් දුකින් තොර වෙන්න පුළුවන්. తాවකාලික ඕහෝ සැනසීමක් අපිට විඳින්න පුළුවන්. ඊළඟට අවසාන කාරණය විනාශ වීම. නස්සන ධම්මං මා නස්සීති. එහෙම හිතනවා මේ කිසි දෙයක් අපිට නැති වෙන්න හැමදාම තියනවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරන කෙනා දුකෙන් ශෝකෙන් වැළපෙනවා. එහෙම දුකින් ශෝකෙන් වැළපෙන පුද්ගලයා මේ කරුණ පහ ඔස්සේ හිතමින් මට මෙහෙම නොවෙනවා කියලා හිතමින් කල්පනා කරමින් කටයුතු කරන තැනැත්තා ශෝකය කරපින්නාගෙන ජීවිතේ ගත කරනවා. මේ රජතුමාට කියන්නේ රජතුමනි මේ කරුණ පහ මට නොවේවා කියලා යම් කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් දැන් මේ භාර්යාව අහිමි වෙලානේ තියෙන්නේ. අහිමීමේ විනාශ වීමේ දුක මේ රජතුමාට දරා ගන්න බැරුවනේ තියෙන්නේ. ඉතින් ඔබට විතරක් නෙවෙයි මේ මුළු මහත් විශ්වයටම සාධාරණ වූ දෙයක් මේ සිද්ධ වෙලා තියෙන්නේ. හැමෝටම පොදු ධර්මතාවයක් මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා මේ මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න පින්වත්නි. ඒ පොදු ධර්මතාවය ඔබට මට හැමෝටම සාධාරණයි. ඒ නිසා ශෝකයටපත් වීම, ඒ වගේම පරිදේවයටපත් වීම, හඬාවැළි වැටීමටපත් වීම, දුකටපත් වීම, කායිකව දුකටපත් වීම, දෝමනස්ස, අවපීඩන මානසික තත්ත්වයන්ටපත් වීම, ડિප්‍රෙෂන් කියන්නේ. දෝමනස්සයටපත් වීම, උපායාසයටපත් වීම. එහෙම නැත්නම් බලාගත්තු අතේ බලාගෙන ඉන්නේ. ඔවැනි කායික මානසික දුක්ඛයන්ට අපි මුහුණ දෙන්නේ මේ කයේ යථාර්ථය හරියාකාරව තේරුම් අරගෙන නැති නිසානේ පින්වත්නි. අපි නිතරම කල්පනා කරනවා නම් මා මුලින් සඳහන් කළා වගේ කම්මං දල්ලං කින්ති කරෝමි දානේ. කර්මයේ දැඩි වුණාම මා කුමක් කරන්නද? මේක තමයි ස්වභාවය. මෙන්න මේ විදිහට විදර්ශනා නුවණින් විශේෂ නුවණකින් යුක්තව මේ කය පිළිබඳ බලන්නට බුදුහාමුදුරුව අපට ඉගැන්වුවා. එනිසා ඔබ මේ මොහොතේ ඉඳන් ඒ විශේෂ නුවණකින් යුක්තව විදර්ශනාවෙන් යුක්තව කය දෙස බලන්නට හුරු වෙන්න. ඒ තුල ඔබට මෙලව සැනසීම ලබන්න පුළුවන්. සසර ගමනේ ඔබ අප හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය ලබන්නට ඒක මහා ශක්තියක් වෙනවා. මේ ශ්‍රවණය කරන ලද ධර්මයේ ආනිසංස ශක්තිය විශේෂ වශයෙන් මේ පින්කම සඳහා දායකත්වයේ දරමින් සදහසිතින් යුක්තව කටයුතු කරන්නට යෙදුන ලෂෙන් පෙරේරා මහත්මයා මේ පිළිබඳ අපි විහාරස්ථානයේ WhatsApp සමූහය තුල
මේ ප්‍රචාරය කුඩා දැන්වීමක් දැම්මට පස්සේ එතුමා පළමුවෙන්ම බොහොම කැමැත්තෙන් මේ පින්කමට දායක වුණා. ඒ නිසා අද මේ පුරපසළොස්වක පොහොව දවසේ ධර්ම දේශනා 3කට සහභාගී වෙලා බෝධි පූජා පින්කමත් මමම අද දවසේ පවත්වලා මේ 4වෙනි ධර්ම දේශනාව පැවැත්වුවේ. ඒක ඊටා හොඳින් සිද්ධ කරන්න ඕන මේක ලෝකේ හැම දිනාටම සියලුම දෙනාට අහන්න සලස්වන්න ඕන කියලා මේ මාධ්‍යත් රැගෙන මේ සියලු දේ සිද්ධ කළා මේ කටයුතු සියල්ල සිද්ධ කළේ මේ විදිහේ පින්වත් දායක මහත්තුරුන් මේ සඳහා අනුග්‍රහය දක්වන නිසා විශේෂයෙන් එතුමා බලාපොරොත්තු වෙනවා ඒ නිදනා ප්‍රාප්ත එම්.කේ. ලීලාවතී අශෝක් නිස්සේරා ඒ වගේම උදය මුතුගල වී.එස්. කල්යාණී සිල්වා කල්යාණවතී සිල්වා එස්. චන්ද්‍රතිලක පෙරේරා ඇල්බර්ට් පෙරේරා ගාමිණී ජයතිලක සරත් ජයතිලක ඩොලි ජයතිලක මයන්ත හතරසිංහ තිලක් අතපත්තු මානෙල් පෙරේරා සිමියොන් පෙරේරා ලොහාන් රත්වත්තේ ඇතුළු කොට ඇති පවුලේ පරම්පරාවේ මේ පරලෝක ප්‍රාප්ත සියලුම ඥාති වර්ගයාට පරලෝක වශයෙන් පින් අනුමෝදන් කරන්නට මේ උතුම් ධර්ම දානමය පින්කමට දායක වුණා. එහෙමනම් අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා ලෂේන් පෙරේරා මහත්මයා ඇතුළු පවුලේ සියලුම දෙනාට මේ ධර්මානිසංස තුලින් මෙලව ජීවිතේ සියලු කරදර දුරු වෙලා අපල උපද්‍රව දුරු වෙලා සියලු ආකාරයෙන් යහපත දියුණුව උදා කරගන්නට සතුට සැනසීම උදා කරගන්නට ආයුරාෝග්‍ය භාග්‍ය සම්පත් ලබන්නට මෙලව සැනසීම ලබන්නට සංසාර ගමනේ ඔබ ප්‍රාර්ථනා කරන අප ප්‍රාර්ථනා කරන නිවනින් සැනසීම උදා කරගන්නට ඔබට පවුලේ සැමට මේ පින් සාදු සාදු හේතු වාසනා වේවා. ඒ නිදන ප්‍රාප්ත වන්නට යෙදුනා වූ නන් සඳහන් කළ පවුලේ පරම්පරාවේ අම්මා තාත්තා ආච්චි සීයා සහෝදර සහෝදරය ඇතුළු සියලුම නම් සඳහන් කළ නොකළ සියලුම ඥාතිවරුන්ටත් සතර පේරුවේ දායකාරකාදී පින්නත් හැම දෙනාටමත් මේ මිය පරලෝකීය හැම දෙනාටම ලක්වැසි ලෝවැසි ඔබ හැම දෙනා වෙනුවෙන් මේ පරලෝකීය සියලු ඥාතීන්ටත් ඒ වගේම මේ 30 වසරක යුද්ධයේදී දිවි පරදුවට තියලා කටයුතු කළ ඒ වගේම නොඑක් විදිහේ වේශනවලදී මේ මෑතක ඇති වුණ ඒ සුලිකුණාටු තත්ත්වයන් වලදී දිවි පරදුවට තබලා කටයුතු කළා මේ පරලෝකීය වීරෝදාන රණවිරුවන්ට සියලු දෙනාටම පරලෝක වශයෙන් පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ සසර ගමන සැපවත් වේවා. ධර්මානිසංස තුලින් හැම දෙනාම උතුම් නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනා කරමු. හොඳයි හැම දෙනාටම ආශිර්වාද කරනවා. දෙවියන්ට පින් පළමුවෙන්ම අපි සියලු දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. දෙවියන්ගේ දේව ආරක්ෂාව රැකවරණය නිරන්තරයෙන්ම මේ පින්කම සඳහා අනුග්‍රහය දැක්වූ සහභාගී වුණ නොවුන සතර පේරුවේ සියලුම දායකාරකාදී පින්වත් හැම දෙනාටම දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය සැලසේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගෙන දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා.